අපේ 5 year plan එක ගැන ගොඩක් කට්ටිය මෙසේජ් දාලා තිබුණා. මේ ප්ලෑන් දානකොට කොහොමද මේ ටැක්ස් එක්සෙම්ප්ෂන් කොහොමද තියෙනවා? මම කියන්නේ 38 දාන්න. LOC ෆන්ඩ් බිල්ඩර් ප්ලෑන් එක අපි ලස්ස 12 ගානේ අවුරුදු 5ක් මේ අවුරුද්ද ගානේ සල්ලි දාගෙන ගියොත් මේ ලස්ස 106ක් මේ හම්බ වෙනවා කිරෝලේ අවුරුදු 10 අවසානයේදී. මේ එතකොට මේකේ අපිට මේ ලස්ස 12 දාලා ස්ටාර්ට් කරලා ඊගාට අවුරුද්දකට ඉන්න ඕනේ ටික සල්ලි දාලා මාස 4ක් 5ක් ඇතුළත දුන්නත් මේ දෙවෙනි අවුරුද්ද සල්ලි ටික දැම්මොත් ඒ වෙලෙම ෆන්ඩ් එකට ගිහලා ඩිවිඩන්ඩ් හැදෙනවා. මේ අවුරුදු තුනේම සල්ලි එකපාර දැම්මත් ඒ වගේ හැදෙනවා. මේක මම අන්ත තව කියලා තින්නේ මේ ලැබෙන්න පුළුවන් අවමාගිය. මොකද අපේ ඩිවිඩන්ඩ් රේට් එක 10ට උඩින් ගිහින් තියෙන අවුරුදු 4ෙම. එතකොට මේ 10 රේට් එකකින් බලලා තමයි මේ ගාන හදලා තියෙන්නේ. අනික ෆන්ඩ් එක කලින් සල්ලි දැම්මොත් ඒකෙත් කිරෝල හැම්බෙන ගාන ගොඩක් වැඩි වෙනවා. මේක අනික මේ අනිත් කම්පැනි වල මේ ගොඩක් ඒ වගේ මේ 150ක් විතර සරෙන්ඩර් charge එක කපනවා. අපි එතකොට 100ට 1ක් 2ක් 3ක් 4ක් තමයි කපන්නේ. එතකොට මේ සල්ලි වමනා වෙලාවට මේ ක්ලෝස් කරලා සල්ලි එළියට ගන්නම ලේසියි. මේකේ කවර්ස් තියෙනවා partial disability cover එක ලස්ස 9යි, accident death cover එක ලස්ස 9යි, waiver of premium කියලා cover එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වාර්ෂික දාගෙන යනකොට අතරමැද total disability එකක් ආවොත් එහෙම පූර්ණ එක්තැන් මේවක් වුණොත් එහෙම මේ ඊතර වාරයකට කම්පැනි ගන්න දාගෙන කියලා කෙරෝලේ ෆන්ඩ් එක හදලා දෙනවා. ඒතර මේ ඔක්කොටම යන්නේ අවුරුද්දටම 6451ක් කවර්ස් වලට යනවා. ඒතර අවුරුදු 5ටම 32255ක් යන්නේ.